මේ කොලේ ගෙදර ගෙනල්ලා ගහගත්තා. දැන් ඒ ලෙවල් මම මහන්සිලා පාඩම් කරන්නේ හොඳට මහන්සිලා පාඩම් කරා. මම කොච්චර මහන්සිලා පාඩම් කරාද කියලා මට ඕනේ තැනක අදත් කියන්න පුළුවන්. ගෙදර අම්මලා තාත්තලා බැනලා දිනවා පාඩම් කරන්න එපා කියලා. හරිද? අන්තිම ටිකේ මම පාඩම් කරපු පාඩම් අන්තිම මාස 3.5 හරිද? අම්මලා තාත්තලා බැනලා දිනවා පාඩම් කරන්න එපා කියලා. දැන් ඔය අපි ඉන්නව නේද? රැයට ඔය අපි ෆෝන් එක කොට කොට ඉන්නව රැය 1 2ට. එතකොට අම්මලා එනකොට ෂේප් එකේ ලයිට් එක ඔෆ් කරලා ෆෝන් එක මේක කරලා නිදිය ගන්නවා. මං අම්මලා එනකොට ලයිට් එක ඔෆ් කරලා ෂේප් පාඩම් කරගෙන ඉඳලා අම්මලා එනකොට ලයිට් එක ඔෆ් කරලා ෂේප් එකේ නිදියන් දෙනවා පාඩම් කරනවට බයි කිව්වා. හරිද? පාඩම් කරද්දි මං කවදාවත් කියන්නේ මම වැඩ කරන්නේ නැතුව පාස් වුණා කියලා. එතකොට මං ඕනේ තරම් එහෙම අවස්ථා තියෙනවා පාන්දර 3ට විතර ඇහැරිලා එද්දි මං කාමරේ ලයිට් එක ඔෆ් කරලා පොත හංගගෙන නිදියගෙන තියෙනවා. අදටත් දන්නේ නැහැ අම්මා. හරිද? අන්තිම ටිකේ මම මේ කියන්නේ මං මුල ඉඳන් මෙලෝ වැඩක් කරපු කෙනෙක් නෙමෙයි. අන්තිම ටිකේ මට ඕනේ කමක් ආවා මේක කරන්න. හරිද? ඒ නිසා ඊළඟට උදේ ඉඳන් උදේ 5:00 විතර අර විදිහට මේසයක් දාගෙන එළියට ගිහලා පාඩම් කරද්දි හවස 4ට විතර ගෙදරින් ඇවිල්ලාගෙන පොඩ අපේ වත්තේ ඉඳ දිනවා. ඇවිල්ලා කතා කරනවා උදේට කන්න. හරිද? එහෙම වෙලා තියෙනවා. දැන් හවස 4ට විතර ඇවිල්ලා කියනවා උදේට කන්න කියලා. දැන් 5:00 ඉඳන් වැඩ කරා. එහෙම දවස් තිබිලා තියෙනවා. ඔහොම දවස් තිබිලා තියෙන දවස් උපරිම උනත් 90ක් නැත්තම් 100ක්. එතනින් එහාට මම මෙලෝ වැඩක් කරලා නැහැ. මං ඉස්කෝලේ යන කාලේ ගොඩාක් අමතර දේවල් කරා. මම දන්න කෙනෙක්. දන්න කට්ටිය ඉන්නවනම් දන්නවා. හරිද? මං ඇත්ලටික් කරලා තියෙනවා. මං මගේ ඉස්කෝලේ මගේ weight class එකේ boxing champion. ඊට පස්සේ මං කරලා තියෙනවා. يعني මම IT society මගේ young inventors club එකේ chairman club එකේ වැඩ ගොඩාක් කරලා තියෙනවා. මං ඉස්කෝලේ කාලේ සෑහෙන අමතර වැඩ ගොඩාක් කරලා දෙනවා ස්පෝර්ට්ස් එක්ක මං චාමි කරුණාරත් එක්ක එක ටීම් එකේ සෙල්ලම් කරලා දිනවා ක්‍රිකට් ඊට පස්සේ ලසිත් ඇඹුල්දෙනියත් එක්ක චාමි කරුණාරත්ත් එක්ක ওই විදියට දේවල් ගොඩාක් තියෙනවා ඔය හැම එකක්ම කරලා අන්තිමට ගියේ තමයි මට ඕනේ ඉංජිනේරින් යන්න